ඇසිදෙසි මානෙන් ඔබ්බට කෙම්මුර අඩවිය. අයිබෝන් සෝදායක සෝබර දවසක් සෝබාර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු විදිහට ඔබේ නිවසට ගොඩවදින්නයි සූදානම් වෙන්නේ කෙම්මුර අඩවිය වැඩසටහනින්. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාව පිළිබඳව, ගුප්ත විද්‍යාව පිළිබඳව, මේ ලෝකේ අඳුර එහෙම නැත්තම් ලෝකයේ මේ එළිය මේ දේවල් පිළිබඳව කතා බහ වෙන තැන කෙම්මුර අඩවිය වැඩසටහන අදත් සුපුරුදු විදිහට YouTube අවකාශය ඔබට හැකියාවක් තිබෙනවා අපේ කතාවක් අහන්න. මේ කාලීන කතාවක්. මේ ගුරුනාසෙත් එහෙම නැත්තම් බාලසූරිය මහත්තයත් මේ කතාව කියනකොට hina වෙලා කිව්වේ මේ කතාව අපි ලියන්න දෙන රචනා කරන ආර්යවංශ කුලතිලක මහත්මයාට මේ දේ අපි දෙන්න කියනකොටත් විවිධ කතා ආවා. අද නිකන් සූදුවක් මම ඒ වචනේ කිව්වට කමන්නේ නෑ. සූදුවක් කෙලින්න තමයි සූදානම් වෙන්නේ. වචනේ සූදු කතාවක්. අපි බලමු මොකද්ද සූදුව, කොහොමද සූදුවෙන් දිනන්නේ, පරදින්නේ කොහොමද? මේව කතා කරන්න බැරුණානේ මහත්තයෝ මේ වගේ කතා අපිට කලින්. ලයිරු මහත්තයා මන්තර සාත්‍රයේ ගත්තම හරීම ගැඹුරුයි. බහින තැන යටිපල්ල තෙමෙන්න විතරයි වතුර දෙන්නේ මූදේ. එහෙමනේ. ඊළඟට ඩිංගක් යනකොට වලලු කර දනහිස මරියානාගාදේ වගේ මහා පතුලක් පේන්නේ නැති, ජීවියෙකුට ලේසියට ජීවත් වෙන්නත් බැරි, ආලෝකයක් වැටෙන්නෙත් නැති, දවසේ රෑදවල් හොයාගන්නවත් බැරි, යුග ඍතු විපර්යාසයන් දැනෙන්නෙත් නැති තැනුත් තියෙන මූදේ. මිනිස්සු තවම ළඟා වෙච්ච නැති, හොයාගත්ත නැති මහා දැවැන්ත අභිරහස් තියෙන තැන් තියෙනවා. අනේ මහත්තයෝ, ඒ වගේ තමයි මේ මන්තර සාත්‍රය කියන එක. මේක අද වෙනකොට කාලයේ වැලිතලාවට අහු වෙලා විනාශ වෙලා ගියාට මේක හිත දියුණු කරපු මහා ප්‍රඥයෝ සාත්‍රයේ දත්වියත් ඇත්තෝ, මේ විද්‍යාව ගැන නිරීක්ෂණය කරපු, පරීක්ෂණය කරපු, ගවේෂණය කරපු, හිත දියුණු කරපු ඇත්තෝ හොයාගත්ත විද්‍යාව සාමාන්‍ය අපිට මුළු ජීවිත කාලයකදී ඉගෙනගෙන නිමා කරන්න බෑ. මා දන්නා දේ තවත් කෙනෙක් දන්නේ නැහැ, තවත් කෙනෙක් දන්නා දේ තවත් කෙනෙක් දන්නේ නැහැ. අපි දන්නේ අපේ ජීවිත කාලේ අපිට ගෝචර කරගන්න පුළුවන්, ලෙඩක් දුකක් හොඳ කරගන්න පුළුවන්, අපිට අවශ්‍ය දෙයක් අපේ අවශ්‍ය පරිදි කරගන්න පුළුවන් යම්කිසි සීමා සහිත කොටසක් විතර සත්ත මහා සාගරය වගේ. ඒ වගේම මේක අටවැදෑරුම් කියලා මම මහත්යත් එක්ක මීට කලිනුත් කතා කරලා ඇති. ආකර්ෂණය, වශීය, ස්තම්භනය, මෝහනය, මාරණය, ශාන්තිකාරම ආදී වශයෙන් කොටස් 8කට බෙදෙනවා. ඒකෙන් මහත්තයෝ ආකර්ෂණය, වශී කියන කර්ම වලට අයත් වෙන මහා පුදුම ගුරුකම් ක්‍රම තිබිලා තියෙන ඉස්සර මිනිස්සු භාවිතා කරපු. අදත් එවැනි එකක් කතාවක් විදිහට අපි මහත්තයෝ කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලා ඕන්න මම මගේ කතාව පටන් ගන්න විදිය කියලා ඉන්න. එහෙම හොඳයිනේ. එහෙම හොඳයි බාලසූරිය මහත්තයා. අපි කතාව අන්න හරි. අවුරුදු 5-6කට විතර කලින් මහත්තයෝ මේ මාවනැල්ල පළාතට වෙන්න තමයි මේ අද මම කියන්න යන්න කතාවේ සිද්ධාන්තයේ දිගෑරුනේ. ඔය ගමේ මහත්තයා හිටියා විමලේ. හැබැයි උන්දා කුලියම් මලියක් නම කියනකොට තිනායන. විමලේ උන්දා කුලියම් මලියක් කරලා 54ක් හොයාගත්තේ. මේ අකා මේක බීමටයි ඒ ගමේ තුණු සූදු බලවල් වලටයි ගිහිල්ලා මහා පරිමාණයේ සල්ලි හොයන්න ගිහිල්ලා පිච්චියටම වැටලා පස්ස බිම ඇනිච්ච එක. කොයිලාවෙත් 54ක් නෑ. අඳලන් ඉන්න සරම් කඩමාල්ලයි, හාක්වේ තියෙන බුලත් වෙඩයි බීඩියයි, ෂර්ට් කබලයි විතරයි කොයිලාවෙත් දින 7-5ක්වත් ඉතුරු වෙන්නේ නෑ මේ මිනිහා ගාව. අනේ ලීලා තමයි ගෙදර 10 මහා සුමේ කරලා කොහොම හරි පවුලේ 3 වේල කන්න හම්බ කරලා දෙන්න රිදි කෑල්ලක් මහලා. කසුනි කියන්නේ මහත්තයෝ මේ දෙන්නටම හිටපු එකම දූ. ඒ ලෙවල් කාර්යවල වෙලා දැන් ඕන කම්පියුටර් කෝස් එකක් කරන්න මේ කාලේ මේ ළමයා පන්ති යනවා. මේ ජීවිත පරිසරයේ මේගොල්ලෝ මෙහෙම වෙද්දි මහත්තයෝ තව පැත්තකින් මේ ගමේ සල්ලි දීවිච්ච මිනිස්සයා තමයි මහත්තයෝ ඒකනායක මහත්තයා. ඒකනායක මහත්තයාගේ ඥාති කොල්ලෙක් ඇවිල්ලා ඕන්න මේ කාලේ මේ ගෙදර පදිංචි වුණා. ඒ කියන්නේ හිතවත් කම්බර නැවතුණා. උගේ නම මනුල. මේ කොල්ලා මහත්තයා මේ කම්පියුටර් ක්ලාස් එකට යනකොට කසුනි බලාගෙන ඉන්නවා. පාර කෝංගහයටට වෙලා ඉන්නවා.
හජු ගහයටට වෙලා ඉන්න. හන්දියේ ලයිට් කනුව ගාවට වෙලා ඉන්න. බස් හෝල්ට් වෙලා යන්න තියන් බලන් ඉන්න. එකම වැඩේ ඕකනේ බාලසූරිය මහත්තයා. හරි. ඉතින් මූට වෙන වැඩක් නැහැ. අසුරුණියව කොහොම හරි දැලේ දාගන්න තමයි උත්සාහ කරන්නේ. ඔන්න මහත්තයෝ අපේ කතාව ඔන්න ඔය විදිහට තමයි අද කියන්න යන්නේ. ඒක නිසා ඔන්න ඔය විදිහට කතාව අපි අහලා ඉතුරු ටික කතා කරමු. good morning. Morning. හරි ආඩම්බරයිනේ. ඔව්. ආඩම්බර විතරක් නෙවෙයි. හරි මවංකයි. ඒත් ඔව්. හිතේ තියෙන දේ කෙලින්ම කියන අයට තමයි අවංකයි කියන්නේ. ඔයා හිතේ තියෙන දේවල් කෙලින්ම කියනවනේ. ඔයා හරිම අවංක ළමයෙක්. ඒක තමයි. මමත් ඉතින් මගේ හිතේ තියෙන දේවල් කෙලින්ම කියන මිනිස්සෙක්. ඇත්තද? ඔව්. ඉතින් ඒක නිසාම තමයි මම මගේ හිතේ තිබුණ දේ කෙලින්ම කිව්වේ. මමත් කෙලින්ම මගේ උත්තරේ දුන්නනේ නේද? කසුනේ මම විහිළුවක් නෙවෙයි කරන්නේ. මම මෙහෙම යෝජනාවක් කළේ ඇත්තටම ආව කසාද බඳින අදහසෙන්ම තමයි. මනුලයි තේරුම් ගන්න. ඔය ඒකනායක මහත්තයලා කීයටවත් කැමති වෙන්නේ මේකට. ළමයෝ ඒකනායක කියන්නේ මගේ මාමා. ඔයාව බඳින්නේ මාමා නෙවෙයිනේ. ඔයාව බඳින්නේ මම. ඒ වුණත් ඔයා ඉන්නේ එහෙනේ. ඔයාට ගමනුත් යන්න වෙයි. මම මෙහෙ ආවේ පදිංචියට නෙවෙයි. නිකන් රස්තියාදු ගගා ඉන්න නිසා මෙහෙට එන්න කියලා අම්මා කිව්වේ. ප්‍රශ්නයක් වුණොත් ඉතින් මං යනවා. ඔයා ගියාට මම ඉන්න එපේ. ප්‍රශ්නයක් වුණොත් ඔයා යන්නේ ඒ ප්‍රශ්නේ තියලා. මම තමයි ඒකට මුහුණ දෙන්න ඕනේ. එහෙනම් ඉතින් ඇත්තටම ඔයා මේ යෝජනාවට අකමැති අපේ ගෙදරින් ඔයාට අකමැති වෙයි කියන බයට. නැත්තම් ඉතින් ඔයා මට කැමති නේ? හිතට එකඟව ඇත්ත ඒකනේ. පරක්කු වෙනවා. මං යනවා. හිතේ මං ගැන කැමැත්ත තියාගෙන බොරුවට ඔහොම බෑ කිය ඉඳලා මං යන්න ගියාට පස්සේ අන්න අන්තිමේදී ඔයාට පසුතැවෙන්න තමයි වෙන්නේ ඈ. එහෙමද හිතන් ඉන්නේ? පරක්කු වුණා. මං යනවා. ඇසිදිසමානී හලෝක පිළිබඳව කතා කරන තැන කෙම්බුර අඩවිය. බාලසූරිය මහත්තයා කසුනි මේ යෝජනාවට අකමැති වෙනවා. බොහොම සර්වසාධාරණ හේතුවක් තියෙන. කසුනි කියනවා ඔයාලගේ මාමලා අපිට අකමැති වෙනවා. මට ගමෙනුත් යන්න වෙයි. ඔයා යයි මේ සම්බන්ධය පටන් අරන් ඊට පස්සේ මම ගමේ ඉන්න ඕනේ කියන මේ පොදු සාධක ටික පොදු දේවල් ටික සහ විය හැකි බොහෝ දුරට 99%ක්ම විය හැකි දේවල් ටික කසුනි කියනවා ඉදිරිපත් කරමින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. සාධාරණ කතාවක්. සාධාරණ කතාවක්. මහත්තයෝ ගෙදර ගෘහමූලිකයා ඡන්ද හිමි නාමලේකනේ හැටියට කවුද? විමලයානේ. ඔව් විමල. හැබැයි විමලයා ගෙදර ගෘහමූලිකයා වුණාට ඡන්ද හිමි නාමලේකනේ හැටියට මූ හිටියන්නේ නැහැ වගේ. ඒක නිසා හැම මගුලටම ගෙදර බර කරට අරගෙන කරේ පවුලනේ ලීලානේ. ඉතින් මහත්තයෝ මේ කසුනේ එකපාරටම මේ මගදී මේ කොල්ලා පස්සෙන් එන එක මුදලාලිගේ ඥාති කොල්ලා පස්සෙන් එන එක ගැන අම්මට කියන්න ගියේ නෑ. හැබැයි බලලා බැරි මෙතන දැන් මූ දිගින් දිගටම පස්සෙන් එන හින්දා මේක අම්මගේ කනේ නොතිව්වොත් යම්කිසි කහටක් කුහුලක් ඇති වෙයි කියලා හිතාගෙන ඕන්න මහත්තයා කසුනි තීරණය කරනවා ලීලත් එක එහෙම නැත්නම් තමන්ගේ අම්මත් එක්ක මේ මග තොටේදී මනුලේ ඇවිල්ලා පස්සෙන් නැට්ට වගේ වැටිලා කරදර කරන එකේ විස්තරය කියන්න. මේ ගැන ලීලා එකපාරටම මොකා දෙකා පැන්න වගේ පනින්නේ නැතුව මේක බොහොම ඉවසීමෙන් කතාව අහගෙන ඉඳලා මහත්තයා දුරදිග කල්පනා කළා තමයි උත්තර දෙන්නේ. මේ ටක් ගාලා උත්තර දෙන්නේ නැහැ. හිතුම මන අපිට උත්තර දෙන්නේ නැහැ. ටිකක් දුරදිග හිතනවා. ටිකක් කල්පනා කරලා බලන්න. ඉතින් දැන් කොහොම මේ කෙල්ලගේ කලවයසත් හරි දිගින් දිගටම මූ පස්සෙන් එන එකත් හරි හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන් කොයි හැටි නමුත් කියලා දෙපාරක් හිතලා තමයි මහත්තයෝ මේකට උත්තර දෙන්නේ. අම්මේ ඇයි මේ දෙයක් කියන්න තියෙනවා. මොකක්ද? අම්මා දන්නව නේද අර ඒකනායක මහත්තයලාගේ ගෙදරට ඇවිල්ලා ඉන්න
පිරිමි ළමයා. දැකලා නම් තියෙනවා. ඇයි? මේ එයා මගේ පස්සෙන් එනවා. ගොඩක් දවස් ඉන්නද? ටික දවසක ඉඳන්. ඇයි ඉතින් මට කිව්වේ නැත්තේ? ඉතින් කෙල්ලෝ පස්සෙන් කොල්ලෝ එන එක සාමාන්‍ය දෙයක් නේ. ඒ නිසා මං කිව්වේ නෑ. දැන් කියන්නේ හිතුනේ ඌ කරදර කරනවද? නෑ මේ එයා එන එක නතර කරන්නෙම නෑනේ. ඒ කොල්ල ඇත්තටම උඹව කසාද බඳින අදහසින් මේ යෝජනාව අරගෙන එනවා කියලාද එතකොට ඔය උඹ කියන්න හදන්නේ? වෙලාවකට මට එහෙමත් හිතෙනවා. දැන් උඹ ඒ කොල්ලට කැමතිද? මන් දන්නේ අම්මේ. ඒ ළමයා ඒකනායක මහත්තයලාගේ නෑයෝනේ. ඒකනායක මහත්තයලා කැමති වෙන එකක් නෑ. අපි වගේ පවුලක් එක්ක එයාලා කෙනෙක් පෑහෙනවට. ඒක තමයි මමත් කිව්වේ. කතාවෙන් නම් තේරෙන්නේ එයා අවංක කෙනෙක් වගේ. ඒ වුණාට ඉතින් මමත් වචනයක් දුන්නේ නෑ. නැති ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ අම්මේ. දුප්පත් උනත් උඹ වැදගත් විදියට මේ ගමේ හිටියා. කවදාවත් කිසි කෙනෙක්ගෙන් වචනයක් ඇහුවේ නෑ. හේතුවේ විමලගේ දුව කියන කළු පැල්ලමෙන් මිදෙන්න නම් උඹට බෑ. මම ඒක දන්නවා අම්මේ. ඒක නායක මහත්තයලා මට අකමැති වෙන්නේ අපේ දුප්පත්කම නිසා නෙවෙයි. මගේ තාත්තා විමල නිසා. මං එයාට කියන්නම් මේක වෙන දෙයක් නෙවෙයි කියලා. හදිස්සි වෙන්න එපා. ටිකක් අල්ලගෙන හිටපන්. ඒ ළමයා උඹව බඳින්න කැමති නම් ඒක නායක මහත්තයලට හොරෙන් හරි ඒක කරන්න බැරි නෑ. ටිකක් ඉවසපන්කෝ. ඇසදිසිමානයෙන් හලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්බුර අඩවියෙන් බාලසූරිය මහත්තයා අද දවසේ මේ බාලසූරිය මහත්තයාගේ දුරකථන අංකය සඳහන් කරන්න ඕනේ. මතක් කරන්න ඕනේ. ඉතින් 0.77 20.77 170යි 140යි මේ තමයි දුරකථන අංක බාලසූරිය මහත්තයාව සහ සම්බන්ධ කරගන්න අවශ්‍ය නම්. බාලසූරිය මහත්තයා මේ එතනින් පස්සේ තමයි මේ අමුතු සිදුවීම් සිද්ධ වෙන්න පටන් ගන්න. සහ ඇත්තටම ඔබතුමා කිව්වා වගේ ඔබතුමා හරියටම කිව්වා. ලීලා කියන්නේ ටිකක් හිතලා බලලා ඈත දුර හිතලා බලලා කටයුතු කරන අම්ම කෙනෙක්. එහෙනම් කසුනිගේ හිතෙත් මහත්තයෝ ඕන මනුල ගැන පොඩ්ඩක් අදහසක් මෝදුවේගෙන එන්නේ. මොකෝ ඉතින් එක දිගටම එකම දේ ලහිරු මහත්තයා සිද්ධ වෙනකොට මනුලගෙත් ඉතින් අඩුපාඩුවක් නෑ. බොහොම කඩවසම් දරුවා. කොල්ලක් පෙනුමයි සහ ඉතින් එක දිගටම පස්සෙන් ඇලා පෙරේත කරනකොට කෙල්ලෙක්ගේ උනම් මහත්තයෝ හිත වෙනස් නොවී හිටියේ. හැබැයි මේකට පැනලා උත්තරයක් දෙන්න එකපාරටම කෙල්ල තීන්දුවක් ගත්තේ නෑ. නමුත් හිතේන අදහසක් නොතිබුණා නොයි. දැන් මේ පාරතොටේදී ගස්පල්ලේ කියන්නේ මේ හැංගිලා පඳුරු මූවලට මුවා වෙලා නෙමෙයි. හෙවනට පාරයිනේ තියෙන ගස් යට ඉඳගෙන බස් හෝල්ට් එකේ ඉඳගෙන කසුනී මනුලයි කතා බස් කර ඉන්න බව මහත්තයෝ. ඉතින් ගම්වල හැදිනවා. හෝගාල ලැව්ගින්න වගේ මේවා ආරංචිය පැතිරෙනන්න අර යාළු වෙලා රවුතෙන් ආපු නාම්බත්ති කන්න බං මම දැක්ක දවාලෙත් අහවල් තැන ඉන්නවා අහවල් පාරයින් ඉන්නවා අහවල් බස් වලට ඉන්න ඔය ඉතින් කයි කතන්දර පැතිරෙනවා. ඒ වගේ මේක දැන් ආරංචිය ගිහිල්ලා කනින් කොනින් ඕන්න මහත්තයා විමලගේ කනටත් මේ සිද්ධිය දැන් ආරංචි වුණා. ලීලා ඇයි? කොයි කසුනේ? පන්ති කියලා. පන්ති යනවා කියලා යනවා. කවුද දන්නේ කොහෙ යනවද කියලා? පන්ති යනවා කියලා වෙන කොහෙවත් යන්න මං ඒ කිව්ව හදලා නෑ. අනේ ඵලයන් බයි යන්න. ඔබ දන්නේ ඊටිගෙඩිය. ඇයි? ඇයි කියන්නේ? දන්නවද ඒක මේ පාරේතොටේ කරන දේවල්? මොනවද? යකෝ. තෝ දන්නේ නෑ නේද? කසුනේ කොල්ලෙක් එක්ක යාළු වෙලා. කවුද කිව්වේ? ඇයින් දැක්ක දෙතුන් දෙනෙක්ම කිව්වා. දැන් ওই දෙතුන් දෙනා මොනවද දැකලා තියෙන්නේ? කසුනි පන්ති යද්දී එකෙක් පාරේ රැකගෙන ඉන්නවලු. දෙන්නා කතා කර යනවලු. කතන්දරේ ඉවරලා ඒ කොළුවා අපේ කෙල්ලව බස් එකට නග්ගලලු යන්නේ. දන්නවද කොල්ලා කවුද කියලා? කවුද? අර ඒකනායක මහත්තයා ගෙදර නතර වෙලා ඉන්නේ. ආන ඌ.
කතා කරනව ඇති. සමහර විට ඒකොල්ල මෙයාගේ පස්සෙන් එනවත් ඇති. ඒත් අපේ කී ඔය වගේ දේවල් වලට පැටලෙන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. අනේ ඵලයන් බයි යන්න. ගෑනුන්ගේ නුවණ හැඳිමිට එදිගයි කියලා කතාවක් තියෙන්නේ. ඔම පස්සෙන් එනකොට ටිකෙන් ටික කැමැත්ත දෙයි. දන්නේම නැතු. හැම දෙයකම වැරදි කරලා තමුසේ. මම මොකද්ද කළේ? දුවල ගැන බලන්න ඕන අම්මලා. දුව පන්ති යනවායි කියලා මගදී කරන කියන දේවල්. මං කියනකම් අම්ම දන්නේ නැහැ. දරුවෙක්ගේ වගකීම් ගන්න බැරි අම්මලා. මේ වදින්න. මගේ කටවුස්සලා පලාතම ගඳ ගස්සන්න නැතුව යනවද? දරුවන්ගේ වගකීම ගැන කතා කරන මිනිහා හම්බ කරන සේසතම සූදු පොල්ට පූජා කරනවා කියලා පලාතම දන්නවා. මේ ඒකනායක මහත්තයලාගේ පවුලෙන් නෙවෙයි. පාරේ හිඟා කන පවුලක මිනිහෙක්වත් අපේ කෙලෙට කැමති වෙන එකක් නෑ. වගේ කෙරුවාව ඉතින් ගමම දන්නවනේ. ඇසිදිසිමානෙන්නේ හලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්බුර අඩවි අපි කතාව කියමින් ඉන්නේ සිදුවීම ඉදිරිපත් කරමින් ඉන්නේ මේ දැන් මේ ප්‍රේම සම්බන්ධතාවය මනුලගේ සහ කසුගේ තාම ප්‍රේමයක් වෙලා නැහැ. මනුලගේ පැත්තෙන් යෝජනාවක් තියෙන්නේ කොහොමද අකමැති වීම සහ මේ කසුනිගේ මව විමලගේ බිරිඳ ලීලා මේක දැනගන්නවා මේ ආදී සිදුවීම් ටිකක් වෙන්නේ. ඔන්න අවසානයේ බාලසූරිය මහත්තයා මේ සිදුවීමක් සිද්ධ වෙනවා මේ මනුලව මුණ ගැහෙනවා විමලට. මහත්තයෝ හරිම ජෝගි වෙලාවේ තමයි දෙන්න මාට්ටු වෙන්නේ. හරිද? හැන්දෑවේ සූදුවෙනු පරාද වෙලා දිරි ගැහිලා ඉන්න වෙලා විමලයා කුරන් දෙයක් නැහැ. ඉතින් අර අවිධිමත් ලෙස නිෂ්පාදනය කරන ලද ಜಾති වලින් දෙකක් කැනගත්තා කොහොම හරි. හරිද? දැන් නාග සලං වෙලා තියෙන්නේ විමලෙට. කැරකි එන්නේ. ඔව්. සර්ට් එක ගලවලා කරේ දාගත්තා. සරමත් කැහැපට ගහගෙන දැන් හැන්දෑවේ එන අතරේ ආන්න මනුල මුණ ගැහෙනවා ඕන්න විමලේට පළවෙනි වතාවට මූණට මුරිච්චි වෙච්චි වෙලාව. මේ ළමයා පොඩ නතර වුණා න ะ මේ මටද කතා කරේ? ඔව් ටිකකට ඉන්නකෝ. ඇයි මාමි කොහමද මං උඹේ මාමා උනේ? නෑ ඉතින් මං වයස ගැන හිතලා එහෙම කතා කළේ. පදවල ඉතේ ඇතිනේ මාම කරගන්න. මේ අර විමලේ නේද? ඔව් විමලේ තමයි. විමලේ කිව්වම ඉතින් පලාතම දන්නවනේ. විමලේව මාම කරගන්න කාටවත් හිතේ නැතුව ඇති. මේ අපහාස කරන්න එන්න එපා. අපි වැදගත් මිනිස්සු. පලාතම කියනවා තමයි. මොකද කට ඇතුලේ මොනුණු ගන්න? නෑ මාමේ මේ මට පරක්කු වෙනවා. දැන් ඇයි මාව නතර කළේ? නෑ මම කෙලින්ම අහන්නම්කෝ. තමසේ මගේ කෙල්ලත් එක ඇයි හොඳ අයියක් තියෙනවා. මේ ඇයි හොඳ අයියක් කිව්වේ? ඇයි හොඳ අයියක් කියලා මොකක්ද දන්නවද? ඇයි හොඳ අයියක් කියන්නේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද කියලා ඇහුවේ. දැනට නෑ. දැනට නෑ. මොකක්ද ඔය කතාව? දැනට නෑ කිව්වේ කසුනි තාම මට වචනයක් දුන්නේ නැති හින්දා. මගේ දුවය තුට්ටු දෙක යවුන්ට වචන දෙන්නේ නෑ. ඒකත් එහෙමද? මම ඒකනායක මහත්තයාගේ බෑන බව අමතක කරන්න එපා ලොකු නැහැ. හරි? ඒ වුණාට මං උඹට කැමති නෑ බා. මට උඹ සෙට් නෑ. ඇයි දන්නේ? නෑදෑ ගෙවල් වල läගලා ඉන්න නිකමෙකුට මගේ දුව දෙන්න මම කැමති නෑ. එහෙම දූල මං හදලත් නෑ. උඹ මොකෙද්ද බං? මොන જાතියෙක්ද? එහෙමද? මට දැන් ඔය අපහාස කර තමුන් යන්නේ කොහෙද කියලා මං හොඳට දන්නවා. මං එන්නම් තමුන් ඉන්න තැනට. මං කවුද කියලා තමුන්ට එතකොට බලා ගන්න පුළුවන්. ඇසිදිසිමානින් හලෝකේ ගැන කතා කරන තැන කිම්බුරඩවි බාලසුරේ මහත්තයා මහා උචාරුවෙන් විමලේ තමන් ගැන කියනවා. නමුත් මනුල බොහොම හොඳින් දන්නවා විමල කියන්නේ කවුද කියලා.
කෙසේ නමුත් අවසානයේ බාලසූරිය මහත්තයා මේ අර රැස් බැහිල්ලක් සිද්ධ වෙනවා වගේ එකක් තමයි මට නම් තේරෙලා තියෙන්නේ විමලගේ. මේ විමලේ සහ මේ ලීලා මේ ගෙදර ඉන්න දවසක සිදුවෙන කතාවක්. අපි ඒක අහලා බාලසූරිය මහත්තයාගෙන් ඉස්සරහට කතාවේ වෙන දේවල් ටික දැන කියා ගමු. ලීලා මොකද? ගාගන්න කතා කළේ නෑ බං. ටිකක් ආදරෙන් කතා කරන්නකෝ. ආදරෙන් කතා කරන්නට කියනෝකෝ බලන්න මොනවද තමුසටයි මටයි ආදරෙන් කතා කරන්න තියෙන්නේ කියලා. කෙල්ල නැද්ද? පන්ති ගියා. ඒක හොඳයි. ඇයි? නෑ දරුවෝ ගැන අම්මයි තාත්තයි කතා කරද්දී දරුවෝ එතන ඉන්න ඕනේ නෑනේ. අනේ මේ මට වැඩ තියෙනවා. කියන දෙයක් කියනවද ඉක්මනට? ලීලා මම හම්බ කරන සේසතම බූරු පොල්ට පූජා කරනවායි කියලා ගමම දන්නවනේ. හැමෝම මට දොස් කියන්නේ මම පරදින හින්දානේ. හිතහන්කෝ. බැරි වෙලාවත් මං දිනුවත් කාටද? කාටද? දිනුවත් ඒ සල්ලි උඹටයි කෙල්ලට. ඇත්තම කියනවා නම් මං සූදු පොල්ට යන්නේ උඹයි දූයි ගැන හිතලා. අනේ ඇත්තට? එතකොට ඔය බීලා 4 ගාතෙන් එන්නේ? වැරදුනාම දුකයි බං. දුකට බොන්නේ. අනේ මේ ඔන්න ඔය කතාව නවත්තනවා. මගේ ලේ පුච්චන්න නැතුව. නෑ මං කියන්නේ කිය වෙන දෙයක්. ඒ මොකද්ද? කසුන්නේ අර කොල්ලට තාම වචනයක් දීලා නෑනේ. ඒ කිහිම පස්සෙන් එන එකාට කැමැත්ත දෙන කියක් නෙවෙයි. ඒ උනට අර කොල්ලා තාම ඒකේ පස්සෙන් යනවා. ඇති වෙච්ච දවසට නතර වෙයි. ලීලා මෙහපන්. ඒක නායක මහත්තයලා කියන්නේ අපිට කිට්ටු කරන්නවත් බැරි මිනිස්සු. එහෙම පවුලකට අපේ කිව ජෝඩු වෙනවා නම් කොයිතරම් දෙයක්ද? කොයිතරම් දෙයක්ද බං? මේ මොකද මේ? ඈ? දැන් ඒ කොල්ලට අකමැත්තෙන් නේද හිටියේ? ඇයි දවසක් පාරේදී හම්බෙලා බැන්න කියලා කිව්වා නේද? මේ තරම් පස්සෙන් එන්නේ ඒ කොල්ල අපේ කෙල්ලට කැමති නිසානේ. මං කියන්නේ මේකයි. එහෙම එකෙක් නැති කරගන්න එක නරක. අනික ඒ වගේ සල්ලි උල්පතක් නැති කරගන්නවයි කියලා කියන්නේ පස්සේ පසුතැවිලි වෙන වැඩක් ඈ. සල්ලි උල්පත? දැන් කොහොමද ඒක දන්නේ? දන්නයි ඉඳන්නේ කියන්නේ. ඒ කොළුවා කසුන්ට විතරක් නෙවෙයි. අපිටත් හොඳ ඉල්ලමක් බං. කෙල්ලට කියපන් ඌට කැමති වෙන්නේ. මෙතෙක් දවස් මහත්තයෝ නයා වගේ හිටියෙන් මනුල ගැන විමලයා දැම්බොල වෙස් පෙරලිලා විමලගේ විමලය පුදුම විදිහට මනුලට දැන් මනාප බවකුයි පේන්න තියෙන්නේ. කොල්ලගේ හොඳමයි කියන්න අපිට ගැලපෙන එක අපිට බෑහෙන එක මූ නිකන් නෙවෙයි සල්ලි උල්පත. ඕන්න විමලේ දැන් මනුලෝ දකින්නේ සල්ලි උල්පතක් විදියට මහත්තයෝ. අර දිවිච්ච ගෝර නාඩු නෑ. මනුල අපේ පවුලට වද්ද ගන්නේ නැහැ කියලා කියන්නේ නෑ. ලීලට පුදුමයි යකෝ මේ මිනිහට වෙච්චි කෙලිය. මේ මිනිහා මිතේ දවස් මූට බැන හිටිය දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් බලාපොරොත්තු නොවිච්ච විදිහට මේ වෙස්පෙරලියම ගැන කසුනිටයි ලීලටයි තියෙන්නේ හරීම පුදුමයක්. ඒ විතරකුත් නෙවෙයි මහත්තයා පන්ති ගිහිල්ලා එන අතරමඟදී කසුනියව හම්බ වෙච්ච වෙලාවේ මනුලත් මේ කෙල්ලට කියන්නේ මහා පූරු කතාව ඕනෝ කහල්ලා හිටියමුකෝ. කසුනේ අනේ මනුලායේ ඇයි මේ? ඇයි මේ යන්නේ? මං ඔයාට කැමති නෑ කියලා තියෙද්දිත් ඇයි මේ විදිහට මට කරදර කරන්නේ? මේ විදිහට අපි දෙන්න පාරේදී හම්බ වෙලා කතා කරනවා දකිනකොට මිනිස්සු අපි ගැන මොනව හිතයිද? ඔයාම නේද කිව්වේ අපි තාත්තා ඔයාට බැන්න කියලා? ඒ මම තාත්තට ඔයා ගැන කියලා නෙවෙයිනේ. අපි පාරේ කතා කරනවා දැකපු මිනිස්සු තාත්තට ඒ ගැන කියපු නිසානේ ඔයාට තාත්තගෙන් බැනුම් අහන්න ඕනේ. වෙනදට වඩා අද වෙනස්. හරිද? ඒ කිව්වේ? මේ කිව්වේ සමහර විට කසුනේ අද අපි මුණ ගැහෙන අන්තිම දවස් වෙන්නත් පුළුවන්. මම අද පාර හරස් කරගෙන මේ විදිහට හිටියේ හේතු දෙකකට. ඒ හේතු දෙකට අහුම්කම් දීලා ඊට පස්සේ ඔයා යන තැනක යන්න. මාත් යන්නම්.
මොකක්ද හේතු දෙක? පළවෙනි හේතුව මට ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා. දෙවෙනි හේතුව මම පස්සේ කියන්න. හරි හරි. අහන දෙයක් අහන්න. ඔයා මට අකමැති මගේ මාමල ඔයාට අකමැති වෙයි කියලා හිතන බය හින්දානේ. ඒක මම දන්නවා. එහෙම නොවුන නම් ඉතින් ඔයා මට කැමති වෙනවනේ. ඒකනේ ඇත්ත කතාව. ඔයාගේ හිතේ මං ගැන කැමැත්තක් තියෙනවා. ඔව්ද නැද්ද? අනේ මනුලයි මට යන්න දෙන්න. ඔය උත්තරයක් දෙන්න බැරි ඔයා මට කැමති නිසානේ ළමයෝ. අකමැති නම් ඉතින් කෙලින්ම කියන්න පුළුවන් අකමැති කියලා. ඔයා කැමති දෙයක් හිතා ගන්න. හරි එහෙනම් ප්‍රශ්නත් ඇහුවා උත්තරත් ලැබුණා. අද පාර හරස් කරගෙන හිටපු පළවෙනි හේතුව ඉවරයි. දැන් එහෙනම් දෙවෙනි හේතුව. හරි ඒකත් කියලා මට යන්න දෙන්නකෝ. මං ඇවිල්ලා ඕගොල්ලන්ගේ අම්මයි තාත්තයි දෙන්නවම මුණ ගැහිලා කැමැත්ත අහනවා. එයාලා කැමති නම් ඉතින් අපේ මාමල විරුද්ධ වුණත් මං ඔයාව බඳින එක බඳිනවාම තමයි. ඒ තීරණය ඔයාට කියන එක තමයි මං ආව දෙවෙනි හේතුව. මනුලයි කියන්න ඕන ටික කියලා යන්න දෙනවයි කියලා මම මුලදීම කිව්වනේ. ඔන්න මම පාරෙන් අයින් වුණා. එකම වෙලාවේ සිදුවීම් දෙකක් සිද්ධ වුණා මහත්තයෝ. ගේ ඇතුලේ විමලේ ලීලයි කතා කරනවා. මේ ජෝඩුව එකතු කරොත් හොඳයි. අපේ මනාපේ දුන්නොත් හොඳයි. විමලෙත් දැන් එක පයින් කැමති සල්ලි භාගේ දින ওই තුනට ඔය මිනිස්සු අපිට කැමති වේවි. නැත්නම් බලෙන් හරි අපේ කෙල්ල එක්කන් යන්නේ නැත. කෙල්ලට වරදක් වෙන්නේ නැහැ. සල්ලි උල්පතක් වගේ කොල්ලේ තමයි මනුල කියන්නේ. ඕන විමලේගේ උත්තරේ. ඉතින් මේක ගැන මේ දෙන්නත් මේක ගැන හරි පුදුමයක් තියෙන මාත්තු. ඒක විතරකුත් නෙමෙයි. හරි අපූර්ව කතාවක්. මනුල මුණ ගැහිලා කියන්නේ මම ගෙදර ඇවිල්ලා දෙමව්පියෝ දෙන්නගෙන් අහනවා කැමැත්ත. දෙමව්පියෝ දෙන්න කැමති නම් අපේ ගෙවල් දොරවල් වලින් කොයි හැටි වෙතක් කමන්නේ මම කසුනි ඔයාව බඳිනවා. ඔයාව අපේ ගෙදර එක්කන් යනවා. අඩුපාඩුවක් නොකර බලා ගන්නවයි කියලා ඕන්න කියාපි. දැන් ලීලයි කසුනි දෙපාවක අතර මං වෙන්නේ මහත්තයෝ. බලාපොරොත්තු නැතිවිච්ච විදිහට මේ දෙන්න තාත්තයි එහෙම නැත්නම් වෙන්න බෑ නයි දෙන්නාම මේ සිද්ධිය මේ විදිහට එක පයින් කියන්නේ කොහොමද? මේ දෙන්න අතර ඇති වෙලා තියෙන මේ අර සමාවෙන්න ඕනේ මම බාධා කරාට ලීලා කියන ටිකක් දුර හිතන කාන්තාවක් බව. අනිවාර්යයෙන්ම මහත්තයෝ ලීලා කියන්නේ කිරලා මැනලා දේවල් තක්සේරු කරන උන්ද. ඒකනේ මේ සම්බන්ධයටත් එකපාරටම හාහෝ ගාලා විරුද්ධ වෙන්නේ නැතුව මේකට හිතා බලන්න තීන්දුවක් ගත්තේ. ඒ වගේ මහත්තයා දැන් මේ දෙන්න හරි ප්‍රශ්නයක්. මේ දෙන්න අතර ඒ කියන්නේ මනුලයි විමලයි අතර මේ ගැන කලින් කතා බහ වෙලා තියෙනවද? මේ දෙන්නා මේ විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවද? මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියන මහත්තයා ඔබතෝ කෝටික ප්‍රශ්නයක් තමයි දැන් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. කොහොම වෙතත් දැන් මනුල හදන්නේ ඇවිල්ලා ගෙදරින් අහන්න විමලේ හදන්නේ කෙල්ලව මනුලට දෙන්න. අම්මේ අද හරි වැඩක් වුණානේ. මනුල පාර රැකගෙන හිටියානේ. මේක නතර වෙන සෙල්ලමක් නෙමෙයි. මට හිතෙනවා ගිහින් ওই කොල්ලව මුණ ගැහිලා දෙකක් කතා කරන්න. නෑ අම්මා යන්න ඕනේ. එයා ඒ කවුද? මනුල. අද හම්බ වෙලා කිව්වේ මොනවද දන්නවද? එයා කියනවා මෙහෙ ඇවිල්ලා අම්මයි තාත්තයි දෙන්නව මුණ ගැහෙනවලු. ඒ කොල්ල එහෙම කිව්වද? ඒකනේ අම්මේ. කවදාවත් එහෙම කියලා නෑ. ඒත් අද කිව්වා. මං සද්ද නැතුව හිටියා. ආපු දෙන්කෝ. ආවම කියන්න අම්මලා අකමැතියි කියලා. ඊට පස්සේවත් කරදරේ නවතිනේ. අකමැත්ත කියන්න වෙන්නේ මට. බලගේ තාත්තා කැමති. තාත්තා කැමති? එහෙනම් පාරේදී හම්බ වෙලා බැන්නේ? මටත් තියෙන පුදුමේ ඒක තමයි කසුනි. අද උඹලගේ තාත්තා උඹ පන්ති යනකම් ඉඳලා මාත් එක්ක ওই ගැන කතා කළානේ. මොනවද? ඒ කොල්ලගේ වරුණේ තමයි කිව්වේ. එහෙම එකෙක් නැති කරගන්න එක මෝඩකමක්ලු. උඹට කියන්නලු ඌට කැමති වෙන්නේයි කියලා. මොන පුදුමයක්ද?
මනුලා අයියා එනකම් පාර රැකගෙන ඉඳලා බැන්න මිනිස්සේ ඇයි එහෙම කියන්නේ? ඒක තමයි බම් මටත් තියෙන පුදුමේ. මේ අම්මේ මෙතන මොකක් හරි අපිට නොතේරෙන දෙයක් තියෙන්න බැරිද? මොකද්ද? එහෙන් මනුල කියනවා ඇවිල්ලා අම්මයි තාත්තයි හම්බ වෙනවා කියලා. ඒ වෙලාවේ තාත්තා මෙහි ඉඳන් අම්මට කියනවා මට මනුලට කැමති වෙන්න කියන්න කියලා. මටත් ඕක හිතුණා බං. සමහර විට දෙන්න මුණ ගැහිලා මේ ගැන කතා කරගත්තත් දන්නේ නැහනේ. අම්මා ඔය ගැන තාත්තගෙන් අහන්නකෝ. මොනවද? කොහොමත් අම්මා තාත්තට කතා කරන්නේ ගහන්න වගේනේ. එහෙම නැතුව ටිකක් හොඳින් කතා කරලා මනුල ගැන කතාව ඇදලා ගන්න. මොකක් හරි හොරයක් තියෙනවා නම් හොයාගන්න බැරි වෙන එකක් නෑනේ. අපිට හිතාගන්න බෑ කතාවේ මොකක්ද වෙන්නේ කියලා. ගුප්ත ශාස්ත්‍රයේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කතාව අපි දන්නේ. මොකක්ද බාලසූරිය මහත්තයා ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. මේ කතාංගෙන් තමයි අපිට මේ හැම දෙයක්ම එලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ මල්ලියේ කසුනි උපදේශයක් දෙනවා. අම්මේ මේකේ සුලයක් මුලයක් හොයාගන්න නම් තාත්තට පොඩ්ඩක් යාපුවෙන් කතා කරන්න. ඔය කැත්තට බොල්ලා වගේ ගිහිල්ලා මේ ප්‍රශ්නේ දැනගන්න බෑ. මේක ඇතුලේ තියෙන ඇත්ත කතාව දැනගන්න බෑ. තාත්තා බීපු නැති වෙලාවක් බලලා යාපුවෙන් කතා කරලා බලන්න තාත්තා ඇයි මනුලට කැමති වුනේ. මොකද්ද මෙතන තියෙන හරුපේ? මේ තේ ටිකක් හදලා දෙන්නද? ලොකු දෙයක්. මං උයන ගමන් තේ අරගෙන ඔතෙන්ට එන්න බෑ. කුස්සියට ආවනම් අද කෙල්ලට පන්දි නෑනේ. ගෙදර ඉන්න දවසටවත් කුස්සියට ගෙනල්ලා උයන පියන වැඩවලට එක්කාසු කරගත්තා නම් හොඳයි නේද? ගෑණියෙක්ගේ උරුමේ දීග ගියාට පස්සේ ගෙදර බර කරට අරගෙන දුක් කන්දරාවක් විඳින එක. අපි එක්ක ඉන්න ටික උන්නෝහි සන්තෝෂෙන් හිටපුවාදේ. ඒක තමයි මං කිව්වේ. සල්ලි භාග තියෙන ඒකට කෙල්ල දෙමයි කියලා. එතකොට දුක් විඳින්න වෙන්නේ නෑනේ. තේමේ? දුක් විඳින්න වෙන්නේ නෑ. මේ දෙයක් කියන්න තියෙනවා. අර කසුනි පස්සෙන් එන කොළුවා ළඟදි දවසක කසුනිට කිව්වලු අපි දෙන්නව හම්බ වෙන්න ගෙදරිනවා කියලා. මන් දන්නවා. මනුල පුතා මට කිව්වා. මොකක්? මනුල පුතා? දවසක් පාරේදී හම්බ වෙලා ඒකොල්ලට බැන්න කිව්වා නේද? දැන් කොහොමද ඒ ළමයා මනුල පුතා වුනේ? එතකොට මං ඒ ළමයාගේ වටිනාකම දැනගෙන හිටියේ නෑනේ. මනුල පුතා කියන්නේ නිදානිය. මම එයාට කැමති. ඇත්ත. ඒකනායක මහත්තයලා සල්ලිකාරයෝ. වැදගත් මිනිස්සු. ඒත් ඒ අය කීයටවත් කැමති වෙයිද ඒකොල්ල අපේ කෙල්ලව කසාද බඳිනවට? ඒ මොනොත් මනුල පුතන්ඩියා හිතුවක්කාරකමට අපේ කිව බදින. හරිද? ඊට පස්සේ ඒ ළමයාව පවුලෙන්ම අයින් කළා දැම්මොත් එයාට කණ්ඩ පොණ්ඩ දෙන්න වෙන්නේ අපිටම තමයි. ඒ ළමයාගේ අන්තිම රුපියලත් අරගෙන එයාව ගෙදරින් එලවලා දැම්මත් එයා අපට බරක් වෙන්නේ නෑ. ඊ දරුවා සල්ලි උල්පතක්. කලිනුත් ඔය සල්ලි උල්පතේ කතාව කිව්වා. මොකද්ද කියනකො ඔය කතාවේ තේරුම? මං එදා මනුල පුතාට බැන්නට පස්සේ එයා අපේ සුගුදු පොළට ඇවිල්ලා කිව්වා මාව පරද්දනවා කියලා. කිව්වා වගේම එතන හිටපු හැම එකම පරද්දලා දිනුවනේ. ඒ වෙලාවේ තමයි මට එයා ඇත්ත කිව්වේ. මොකද්ද? එයාගේ නෑදෑයෙක් ඉන්නවලු බොහෝම හොඳ ගුරුන්නාන්සේ කෙනෙක්. ඒ ළමයා යාට කියලා සූදුවට අධිපති පූර්ණක යක්ෂ සේනාධිපතිය බන්ධගෙනලු ඉන්නවා. ඒ ගුරුකම කළාට පස්සේ කවදාවත් සූදුවෙන් පරදින්නේ නැහැ. ගමේදිත් සූදු පොළවල්ලා සෙරිංගගෙන ඉන්නවයි කියලා තමයි මෙහෙට ඉවලා තියෙන්නේ. මොනවා? ඔව්ලීලු. දැන් යා හැමදාම සූදු වලට එනවා. හැමදාම දින. මනුල පොළුවට රස්සාවල් ඕනේ නැහැ. ඒ දරුවා කියලා කියන්නේ සල්ලි උල්පතක්. අපේ කෙල්ලගේ වාසනාව. අනේ ඇත්තමයි. තමුන්ගේ දුවට බෑන කෙනෙක් හෙව්වේ ඒ විදිහට මිනිස්සු.
ඇත්තම තමුසේ තාත්තා කෙනෙක්ද? තාත්තෙක්ට පුළුවන් ද ওই විදිහට හිතන්න? අම්මේ මම හැමදේම අහගෙන හිටියේ. මගේ හිතේ මනුල ගැන කැමැත්තක් තිබුණා. දැන් ඒ හැමදේම නැති වුණා. මට තවත් මේ ගෙදර ඉන්න බෑ. මං ක්ලාස් නවත්තලා පුංචිලගේ ගෙදර ඉඳන් ගාමන්ට් එකකට යනවා. මෙහෙම බලද්දි මනුල මට මොකක් හරි ගුරුකමක් කරන්නත් බැරි නෑ. අම්මට පුළුවන් නම් හොඳ ගුරුන්වහන්සේ කෙනෙක් ළඟට ගිහින් මට ආරක්ෂාවක් කරලා දෙන්න. බාලසූරිය මහත්තයා කතාව ඔන්න ඔය විදිහට යනවා. ඇත්තටම විමලේ කැමති වෙලා තියෙන්නේ මේ සූදුකාර බෑනා කෙනෙක් හම්බෙන නිසා. එහෙම නැත්නම් සූදුවට අධිපති යම් කොට්ටාසයක් ඉන්නවා නම් ඒ අයත් එක්ක බොහොම ළඟින් කටයුතු කරන කෙනෙක් නිසා. ඉතින් විමලේ එහෙම තමයි තමන්ගේ දියණියට ජල්ලිය නේද මේ ජාලිය සිද්ධ වුණේ මාත්‍යෝ. බාලසූරිය මහත්තයා මම හරි කතාව අපි උතරින් ඉවරයි. මට දැනගන්න ඕනේ මේ පූර්ණ යක්ෂ සේනාධිපති මේ ගැන විස්තරයක් දෙන්න. මේක මහත්තයා මන්තර දැන් කතාවේ සිද්ධිය මොකක්ද කියන එක දැන් අපි ඇහුවානේ. මේ කොල්ලා ඇවිල්ලා තියෙන්නේ මේ සූදු කියලා බේරගන්න බැරිද නේ ගමේ පචවි ඉන්නකොටන මේ මුදලාලිගේ ගෙදර ඥාතිකම්බට නතර කරලා තිබිලා තියෙන්නේ. ඕකනේ දැන් මෙතන මේ වෙච්ච ඇත්ත කතාව මහත්තයෝ. දැන් අපිට තියෙන්නේ ඇත්තටම මේ වෙලා තියෙන්නේ මොකද්ද මහත්තයා මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙනවා. මං අපි කිව්වනේ මහා සත්ත මහා සාගරය වගේ මේක ගැඹුරුයි කියලා. එතකොට මේ තෙල් නූල් මතුරන මන්ත්‍ර, යකා භූතයාට අඩ ගහන මන්ත්‍ර, වශී ගුරුකම් කියන මන්ත්‍ර කාණ්ඩ වලට වඩා එහා ගියපු තවත් ඈතට මේ ශාස්ත්‍රය පැරැන්නෝ භාවිතා කරපු ශාස්ත්‍ර ක්‍රමයක් තියෙනවා මහත්තයෝ. ඒවැයින් එකක් තමයි ජයග්‍රහණය සඳහා දිනීම සඳහා භාවිතා කරන ශාස්ත්‍ර ක්‍රම. හස්ත කරන භූත කරන කියනකොට හතරවරන් දෙවියන් ගැන මේ කියවෙනවා. 820 යක්ෂ සේනාධිපතීන් ගැන ලහිරු මහත්තයා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ එක්තරා කොටස් ගැන මම මේ කියවෙන්නේ. ඕකේ කියනවා ජනෝ ගිහින් ගාන්ධාර නම් 40000ක් යක්ෂයෝ, ගරු නම් 60000ක් යක්ෂයෝ, අසුර නම් 10000ක් යක්ෂයෝ. ඔහොම කියලා කියවලා මේ කියවෙනවා පූර්ණක නම් යක්ෂ සේනාධිපති ගැන කියවෙනවා මේ 820 යක්ෂ සේනාධිපති. මට ඔය ගොඩාක් එහාට කියාගෙන යනවා මහත්තයෝ පූර්ණ යක්ෂ සේනාධිපති තැනට එන්න. නමුත් දැන් අර මේක තොইল මැදින් කියනකොට නැදින් කියනකොට මට මේක එකපාරට අර කොයි තැනද කියලා කියවෙන්නේ නැහැ. ඔහොම තමයි ඕක මුල පටන් ගන්න. ඕකේ කියවෙනවා 820 යක්ෂ සේනාධිපතීන් ගැන. පූර්ණක කියන්නේ දැඩිමුන්න දෙවියන්ට සම්බන්ධයක් තියෙනවා. ඉරන්ද දිනන් නාගමාතාව කුසට මේ දාව කුසේ පිළිසඳ ගත්ත පූර්ණක යක්ෂ සේනාධිපතිට ජාතක වෙච්චි මේ දැඩිමුන්න දෙවියන්ගේ උප්පත්ති කතාව ගැනත් මේ පූර්ණක යක්ෂ සේනාධිපතියව අහු වෙනවා අපිට ඒ උප්පත්ති කතාව ගැන කියවෙනකොට. එතකොට මහත්තයෝ සෙනසුරු එක්ක පස්විටක් සූදු කෙරලා ජයගත්තේ පූර්ණක. එතකොට මේ ශාස්ත්‍රයේ මේ විද්‍යාවේ කියනවා සූදුවට ජයග්‍රහණයට දිනුම් වලට අධිපතියා තමයි පූර්ණක කියන යක්ෂ සේනාධිපතිය. එතකොට මෙයා පහදවාගෙන මෙයා බන්ධනය කරගන්න පුළුවන් සූදුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රමයක් මන්ත්‍ර ශාස්ත්‍රයේ ඈත කොටස් වලදී කියවෙනවා. ඒවා පූර්ණක ගමන් කරන යමකාල නැකත් ගැන පුස්කොළ පොතේ කවියෙන් කියවෙන. මෙන්න මේ නැකත් අල්ලලා මේක මතුරන්න ඕන. මෙන්න මේ ක්‍රමයට මේ නිල් ගොටු මේ වගේ බත් ගොටු මෙන්න මේ පාට බහේ රෙදි දෙන්න ඕන. තියන්න ඕන. මෙන්න මේ විදිහටයි මේක මතුරන්න ඕන කියලා මහත්තයෝ පූර්ණක යක්ෂ සේනාධිපතියා බන්ධනය කරගන්න ආකාරයක් කියන. ඒ පූර්ණක සේනාධිපතියා බන්ධනය කරගත්ත කෙනෙකුට සූදුපලක දිනුම කියන්නේ මහ දෙයක් නෙමෙයි. මොකද අර යක්ෂ දිෂ්ටයා සමග වැඩ කරනවා තමන්ගේ පැත්තට මේ සූදුව නම්ම ගන්න. ඔන්න මම මේ මන්තරෙන් කොටසකුත් කියන්න නැත්නම් මේකේ මූලාශ්‍රය කිව්වේ නැතොත් අපේ ලහිරු මහත්තයෝ මේ සාත්‍රය අපි කටවචනයක් විතරක් වෙනවනේ. ජය ජය වරුණ පාතාල ඊසාන පූර්ව බටහිර නෛර්ත්‍ය වාරුණ්‍ය වාබ්‍ය ජය ජය සාක්‍ය වූ සාර ලක්ෂණ ඇත්තා වූ පූර්ණක ජය ජය මෙකී දෙවියන් වැළඳ පැළඳා වූ කාල කූඩගිරි පර්වතයේ නික්මුණු පූර්ණක යක්ෂයා දහසක් රජුන් පරදවා තුරඟ වූ රත් දිව්‍ය රාජයෙකු පිට පැන නැගී ජය පාර ලැබූ පූර්ණකම් යක්ෂයා මාගේ දෑස දැරීමි මාර පරාජය කළ යම් මරුවා මාගේ තිරස දැරීමි අදත් මා එක්ක එන නර සතුරෝ බිඳී පැරදී මට ජය වැටි මාගේ මූණදුටු සත්වයින්ගේ මූණ අඳුරුවි මාගේ මූණ එළිය වැටි මට ජය පෙරළේ මොහුට පරාජය වැටි
මට ජය 3 වැටි අදත් ඔක්කොම මේ කියන්න 35ට ජය පෙරලෙන්න මට පූර්ණ සේනාධීපතිගෙන් වරම කියලා මහත්තයෝ මේ ඕන් හිරින් ජගත්ශ්‍රී මුනි කියලා මේ මන්ත්‍රය පටන් ගන්න මම මේ කොටසින් කොටසක් කිව්වේ. ඒතර පුස්කොළ පොතේ පැහැදිලිවම කියන මෙන්න මේ ක්‍රමයට මේ පූර්ණකයා බැඳගන්නේ ඒ බැඳගත් දිනේ සිට මේ වත් පිළිවෙත රකින්නේ මෙන්න මේ නැකත් හෝරා වලින් පිටත් වෙලා කියලා සූදු ගෙලින්නේ නියතෙන් ජය ලැබෙනවා කියලා. ඕන්න මේ කොල්ලා බැඳගෙන හිටියෙත් මේ පූර්ණකගේ බන්ධනය එයා ඒ නැකත් හෝරාවට ගිහිල්ලා මේ සූදුවෙන් ජය ගන්නවා අරන් පෙන්නවා මේ විමලයට. ඕන්න මම මේ සාත්තරේ මෙච්චර දන්නවා මේ සූදුවෙන් දිනන්න මට මහ දෙයක් නෙවෙයි කියලා අර අභියෝගයට පාරේදී Tamanට තාරණ පීඩන කරපු මාමණ්ඩිය නවා ගන්න මූ මේ සූදුවෙන් දිනන්න ගුරුකමක් එක්ක ගිහිල්ලා කරපු හදිය. ඉතින් කසුනිට තේරෙනවා මෙවැනි සූදුකාරයෙක් එක මට කසාදේ ගියොතින් මවට සිද්ධ වෙච්ච දේ තමයි වෙන්නේ මට. අන්න මගේ අනාගතේත් තාත්තගේ විදිහටම විසඳිලා ආය අම්මගේ විදිහටම විසඳිලා ආයේ. ඒක නිසා අනේ මේ කසාදෙන් කම් නැති කියලා මහත්තයෝ ඕන්න ඒ මල මර උගුලෙන් තාත්තගේ උගුලෙනුයි අර මනුලයාගේ උගුලෙනුයි කසුනි ගැලවුණා මහත්තයෝ. මේන්න මේ කතාව අපි ওই විදිහට කිව්වා. අවසානයේ සන්තුහන් කරනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. සුබ දවසක්. කෙම්මුර අඩවිය